ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මගේ කලින් වීඩියෝ එකකදී මම ඔයගලන්ට කිව්වා කොහොමද ඔයාගේ ස්කින් ටයිප් එක අඳුනගන්න කියලා. එහෙනම් අද මම කියලා දෙන්නම් ඔයාගේ ඩ්‍රයි ස්කින් එක කොහොමද මේන්ටේන් කරන්න කියලා. ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඒක අනිවාර්යයෙන්ම හොඳට මේන්ටේන් කරන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම හයිඩ්‍රේටින් ක්ලෙන්සර් එකක් උදේ රෑ මූණට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි පෙන ගතිය වැඩි, ගොඩක් සැර, ක්ලෙන්සර්, ෆේස් වොෂ් ඔයාගේ මූණට පාවිච්චි කරන්න එපා. ඒකෙන් වෙන්නේ මූණේ ඩ්‍රයි ගතිය තව වැඩි වෙන එක විතරයි. ඔයා අනිවාර්යයෙන්ම thick creamy moisturizer එකක් උදේ රෑ මූණට පාවිච්චි කරන්නම ඕනේ. ඒ කියන්නේ ඔයා මූණ වොෂ් කරලා ටිෂු එකකින් තෙත මාත්තු කරලා ඉවර වෙනවත් එකම ඒ මොයිස්චරයිසර් එක මූණට ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න ඕනේ. විශේෂයෙන්ම දවල් කාලෙට මොයිස්චරයිසිං සන්ස්ක්‍රීන් එකක් යූස් කරනවා නම් වඩාත්ම හොඳයි. ඊළඟට සතියට සැරයක් විතර ස්ක්‍රබ් එකක් කරන්න. හැබැයි ඕනාට වඩා අත තද කරලා මූණ ස්ක්‍රබ් කරන්න යන්න එපා. ගොඩක්ම මයිල්ඩ් ස්ක්‍රබ් එකක් තමයි මූණට කරන්න ඕනේ. අනිත් දේ හයිඩ්‍රේටින් ෆේස් මාස්ක් එකක් සතියට එක් වතාවක් හෝ දෙවතාවක් ඔයාගේ මූණට දාන්න. තව දෙයක්, උණු වතුරෙන් මූණ හොදන්න යන්න එපා. සබන් මූණට පාවිච්චි කරන්නත් එපා. වතුර බොන්න අමතක කරන්න එපා. මොකද ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එකක්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳට වතුර බොන්න. අර මම කියපු රෑට මොයිස්චරයිසර් යූස් කරන ඒක ස්කිප් කරන්න එහෙම එපා. අනිවාර්යයෙන්ම ඒ මොයිස්චරයිසර් එක ඔයා රෑට යූස් කරන්නම ඕනේ. එක්ස්ට්‍රා ටිප් එකක් දෙන්නම්. මොයිස්චරයිසර් එකට ආමන්ඩ් ඔයිල් බිඳු 2ක් විතර දාලා මූණට යූස් කරන්න බලන්න. එතකොට ඔයාගේ මූණේ ඩ්‍රයි ගතිය ටිකක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔයා ඉන්නේ AC එකක් තියෙන තැනක නම් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් කරන්න අමතක කරන්න නම් එපා වුණා. ඉතින් ඔන්න ඔය කිව්ව ටික ස්කිප් කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ ඩ්‍රයි ස්කින් එක මම ඔය කිව්ව විදිහට මේන්ටේන් කරගෙන යන්න. මොකද එහෙම නොකරතින් ටික කාලයක් යනකොට ඔයාගේ මූණට ඩල් ලුක් එකක් එන්න පුළුවන්. ඒ වගේම තමයි ෆයින් ලයින්ස් හරිම ඉක්මනට මූණේ අපියර් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඩ්‍රයි ස්කින් එකක් තියෙන ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න අමතක කරන්න එපා.